ශ්‍රී ලංකා යුද හමුදා 74 වැනි සංවත්සරය වෙනුවෙන් තවත් සුවිශේෂී විශේෂාංගයක් වෙතයි අප ඔබ අද රැගෙන යන්නේ. ඒ මත්තේගොඩ පිහිටි යුද හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී රෙජිමෙන්තුව වෙතයි. යම්කිසි ස්ථානයක බෝම්බයක් තිබෙනවා නම් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය වලින් රටේ ජනතාවට හානියක් සිදුවන බවට තොරතුරු ලැබුණා නම් එවැනි ස්ථානයක් තිබෙනවා නම් මේ රැඳී සිටින සෙබළුන්ගේ කාර්යභාරය තමයි ඒ ජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන එක. ඉතින් ඒ ජනතාව බේරගන්නේ කොහොමද කියලා විශ්වාස බලන්න තමයි මේ සූදානම් වන්නේ. අපේ රටේ යම් ව්‍යසනයක් පිළිබඳව ඇමතුමක් ලද සැනින් යුද හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය රෙජිමෙන්තුවේ සෙබළුන් කඩිනමින් ඊට අනුගත වන බව දන්නේ මේ රටේ කීයෙන් කී දෙනාද? 2015 වසරේ මාර්තු මාස 1 වෙනිදා ශ්‍රී ලංකාව තුල ඇතිවිය හැකි ඕනෑම රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ විකිරණශීලී ආපදාවක් සඳහා ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් විශේෂයෙන් ආරම්භ කළ මෙම බලගණයට එදා එක් නිලධාරියෙකු සහ සෙසු නිලයන් 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එකතු වුණා. එදා මෙදා තුර ශ්‍රී ලංකාව තුල ඇති වූ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික අනතුරු සඳහා සාර්ථකව මුහුණ දී ප්‍රතිචාර දැක්වූ රෙජිමෙන්තුව අද වන විට දේශීය සහ විදේශීය පුහුණුවීම් ලැබූ නිලධාරීන් 95 දෙනෙකුගෙන් සහ සෙසු නිලයන් 695 දෙනෙකුගෙන් සමන්විතයි. ශාලාව අවිගබඩාවේ පිපිරීම, මේ තොටමුල්ල කුණු කන්දෙහි සිදු වූ නායයාම, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇතිවීමට ඉඩ තිබූ රසායනික පාරිසරික හානිය වළක්වාලීමට කටයුතු කිරීම සහ විවිධ ශේෂ්ත්‍රයන් රැසකින් ජනතාව වෙනුවෙන් මෙම ඒකකය අමිල මෙහෙවරක් ඉටු කළා. පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත බෝම්බ නිෂ්ක්‍රිය කිරීම තුළින් ජනතාව ආරක්ෂා කිරීමද ඔවුන්ගේ තවත් කාර්යභාරයක් වන අතර ඒ බව නැවතත් මතකයට නංවමින් විපතටපත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුමක නිරත වූ ආකාරය සෙබළුන් විදහා පෑවේ මෙලෙසින්. මෙවන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන යුද හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය රෙජිමෙන්තුව සැබෑ ලෙසම දේශයට මහඟු සම්පතක්.